මඤ්ඤොක්ක වගාව කරනකොට අපි විශේෂයෙන්ම ඉස්සෙල්ලාම නිරෝගී රෝපණ ද්‍රව්‍ය තෝරගන්නවා. මම ඉස්සෙල්ලා මුලිනුත් කිව්වා වෛරස් වලින් තොර වගාවකින් ගත්ත මඤ්ඤොක්ක දණ්ඩක් වෙන්න ඕනේ. එතකොට මෙන්න මේ ප්‍රමාණයවත් ඒ කියන්නේ සාමාන්‍ය කියන බැටරි කෑල්ලක වගේ මහතවත් ඕනේ කියලා. ඒ කියන්නේ මේ දණ්ඩක් මහත වෙන තරමට ඉතාමත් හොඳයි. ඒ කියන්නේ මේකේ තියෙන ශක්තිස ආහාර ප්‍රමාණය වැඩි. එහෙම නැත්නම් අපි චූටි දණ්ඩක් හිටෙව්වොත් එහෙම හැදෙන්නේ අපිට චූටි පැලයක්. ඒ නිසා නිරෝගී වගාවක් සඳහා සාර්ථක වගාවක් සඳහා සාමාන්‍යයෙන් මේ ප්‍රමාණවත් මහත දණ්ඩක් වෙන්න ඕනේ. එතකොට අපිට මං කිව්වා මීටරයක් වගේ දිග දණ්ඩකින් කෑලි 5ක් විතර අපිට කපා ගන්න පුළුවන්. මෙන්න මේ උස ප්‍රමාණයේ දණ්ඩක් අපිට හොඳටම ප්‍රමාණවත් වෙනවා. එතකොට මේ වගේ ප්‍රමාණයක ගත්තාම දැන් මම ඉස්සෙල්ලා පැහැදිලි කරා අංකුර 5ක්වත් තියෙන්න ඕනේ කියලා. මේ අංකුර කියන්නේ මේ පත්‍රයක් හැලිච්ච තැනකින් ඉස්සරහට මෙතන පොඩ්ඩක් ඉස්සිලා තියෙන පැත්ත තමයි අංකුර තියෙන්නේ. එතකොට මේවා තමයි අපි හිටෙව්වට පස්සේ ශ්‍රේෂ්ඨය වර්ධනය වෙලා එන්නේ. ඒ නිසා මෙන්න මේ වගේ ප්‍රමාණකල් 6ක් 7ක් වගේ උස දණ්ඩක් තිබ්බහම අපිට හොඳන ප්‍රමාණයක් මීට වඩා ලොකු දණ්ඩක් අවශ්‍ය වෙන්නේ නැහැ. එතකොට අපිට මේ වගේ දණ්ඩකින් දඬු ගන්නකොට ගොඩාක් මෝරච්ච හරිය. ඒ කියන්නේ අපි ගහට සම්බන්ධ වෙලා තියෙන හොඳට මෝරච්ච හරිය අපි ගන්නෙත් නැහැ. ගොඩාක් ලපටි හරිය ගන්නෙත් නැහැ. දැන් ඔයාලා කියයි මේ ලපටි හරිය හිටවුවාම ශේෂ්ඨය සාර්ථකව හැදිලා තියෙනවා. නමුත් අස්සන්න සංසන්දනය කරනකොට අස්සන්න පොඩි අඩුවක් තියෙනවා. හින්දා හොඳ ලොකු අස්සන්නක් ලබා ගන්න නම් අපිට අර හොඳට මෝරපු හරියනුත් නැතුව දලු හරියනුත් නැති කොටසක් තමයි අපි හිටවීම සඳහා යොදාගන්නේ. එතකොට මෙන්න මේකෙන් අපිට පුළුවන් මේ වගේ තව කැලක් කපන්න. මේ වගේ දඬු කෑලි කපා ගන්න. ඊළඟට මේක හිටවනකොට විශේෂයෙන් අංකුර සලකුණු වෙලා තියෙන පැත්ත ඉහට උඩට හිටින්න තමයි අපි හින්දන්නේ. එහෙම නැත්නම් මේක පැත්ත මාරු කරලා ඉඳගොත් මොකද පැලවෙනවා. නමුත් වෙන්නේ මෙතනින් එන අංකුරේ මෙහෙම හිමීට පල්ලෙහාට ඇවිල්ලා ආපහු උඩ අතර කරකෙන්න ඕනේ ආලෝකේ හොයාගෙන එන්න. ඒක නිසා එයාට ඒතර සෑහෙන කාලයක් ගත වෙනවා. එතකොට ලක්ක ගන්න පුළුවන් අපිට ඉක්මනින් හොඳ සාර්ථක වගාවක් ගන්න මේ විදිහට අපි මේ අතට ඉඳනවා. ඒතර මඤ්ඤොක්ක වගාවකදී විශේෂයෙන්ම ඊළඟට වැදගත් වෙන්නේ මෙන්න මේ විදිහට අපි භූමිය ශේෂ්ඨය ට්‍රැක්ටර් එකකින් හරි උදැල්ලකින් හරි බුරුල් කර ගැනීම කරන්න ඕනේ. කරලා ඊට පස්සේ මෙන්න මේ විදිහට අපි මේ වලවල් ලකුණු කර ගැනීම කරනවා. මම ඉස්සෙල්ලා කිව්වා ඔයාලට අඩි 3 පරතරයට තමයි ඉඳන්නේ කියලා. ඒතර අපි අඩි 3 පරතරය අපිට මේ වගේ ලී කෑල්ලකින් ගත්ත හැකි අපිටම මීටරයක් ඕනේ නැහැ. අපිට අතින් පුළුවන් අපේ වියත ගත්තාම මෙතන අපි අඩියක් කියලා ගන්නෙ. ඒතර මෙහෙම ගත්තාම අඩි 2යි, මෙහෙම ගත්තාම අඩි 3යි. එතකොට මෙන්න මේ වගේ කෝටු කෑල්ලක් කඩා ගත්තාම අපි සාමාන්‍ය ගෙවත්තක පොඩියට ඉඳනවා නම් ඒ වගේ කෙනෙකුට හරි පහසුයි. හැබැයි අපි මහා පරිමාණයෙන් කරන මේ කෝට් එකෙන් අපහසුයි. අපිට මීටරයක් අල්ලලා ලකුණු කරගෙන ඊට පස්සේ පේලි ගහගෙන යන්න පුළුවන්. මුලින්ම අපි මේ වගේ ලකුණු කරලා දුන්නාම ගොවි මහත්තයාට පුළුවන් මේක දිගට වලවල් ටික ලකුණු කරගෙන යන්න. ඒතර අඩි 3 පරතරය කියලා කියන්නේ මේ තියෙන්නේ අපි එක මඤ්ඤොක දණ්ඩක් හිටවන එක මේ අනිත් එක මෙන්න මේ මුදුන් දෙක අතර අඩි 3ක් කියන එක. පැහැදිලි නේද? එතකොට ඒ කියන්නේ මේක තමයි අපි අඩි 3 පරතරය කියලා ගන්නෙ. ඊකට මම මුලින්ම රසායනික පොර දානවද? නෑ දාන්න. හේතුව මොකද්ද මං කිව්වේ? මුල් නැති නිසා අපි දාන්නේ නෑ. ඒතර රසායනික පොර දාන්න හිටවල කොච්චර කාලයක් ගියාට පස්සේද? සති දෙකකට පස්සේ. එතකොට අපි එහෙනම් ඉස්සෙල්ලාම හිටවද්දි මේකට පොහොර රසායනික පොර දාන්නේ නෑ. හැබැයි කාබනික පොර දානවා නම් අපි මේ වෙලාවේ මේකට කාබනික පොර දාන්න ඕනේ. දාලා මේකට කාබනික පොර එකතු කරලා තමයි මේ කඳු ගැහිම කරන්න ඕනේ. එතකොට අපේ වගාව තවත් සාර්ථකව කරගන්න පුළුවන්. ඊළඟට අපි මේ දණ්ඩේ ඉහගේ පැත්ත තෝරලා අරගෙන ඉවර වෙලා මෙන්න මෙතන මැද්දෙන් හරි මැද්දෙන් අපි මෙන්න මේක හිටවනවා. කොච්චරක් යට කරන්න ඕනේ කියලා හිතනවද? මේක සම්පූර්ණයෙන්ම මොහම ගොඩක් යට කරලා ඉවරලා මෙන්න මෙතන උඩට අපිට අංකුර 2ක් 3ක් උඩට එන්න තිබ්බහම හොඳටම ඇති. දැන් මෙතන එකක් තියෙනවා, මේ පැත්තේ එකක් තියෙනවා, මේ පැත්තේ එකක් තියෙනවා. එතකොට මේ විදිහට අංකුර 3ක් පේන්න තියලා ඉවරලා ඊට පස්සේ මේක වර්ධනය වෙගෙන එනකොට හොඳ අංකුර 2ක් ඉතුරු කරලා අනිත් අංකුරේ අපි හදලා අයින් කරනවා. එතන මහත්තයා අපි දන්නවා දැන් අඩි 3 පරතරයට අර කියපු ප්‍රමාණයට මේ කෝටක් හිටව ගන්නවා. මේ දණ්ඩ හිටව ගන්නවා අපි. ඊට පස්සේ මේක අපිට තියෙන නරත්තු කටයුතු මොනවද? ඊට පස්සේ තියෙන්නේ මම කියු විදිහට දැන් සති 2-3ක් යනකොට මේක රිකිලි දාලා එනවා. ඒ රිකිලි වලින් තවත් සති මාසයක් විතර යන්න දුන්නාම හොඳ සාර්ථකව රිකිලි 2ක් ඉතුරු කරලා ඉතුරු රිකිලි අපි කරනවා. අපි ඊට පස්සේ අපිට තියෙන්නේ මේ වගාවේ තනකොළ සුද්ධ කරගන්න ඕනේ. ඊට පස්සේ රසායනික පොර දානවා නම් දාන්න ඕනේ. විශේෂයෙන්ම රසායනික පොර දානවා නම් මේක හිටවලා මාස 4මාරක් වෙනකන් විතරයි අපි පොර දාන්නේ. මාස 4මාරින් පස්සේ පොර දාන්නේ නැහැ. ඇයි එහෙම වෙන්නේ කියලා හිතනවද? මුල් මාස 4මාර විතර ඇතුළේ විතරයි අපි පොර දාන්නේ. දැන් මුල් මාස 4 තමයි මේ ගහ හොඳට හැදෙන්නේ. හරි. ඊට පස්සේ ඉතුරු මාස 4න් පස්සේ මේ අල බහින්න පටන් ගන්නවා. අල බහින්න පටන් ගන්න වෙලාවේ අපි මෙයාට කරදර කරන්නේ නැහැ. ඔයාලා වී වගාව දන්නවනේ. හීම් බණ්ඩි එනකොට අපි කුඹුරට බහිනවද? නෑනේ බණ්ඩි තලන්න එපා කියලා කියනවනේ. ඒ වගේ මෙයාටත් අල බහින්න පටන් ගන්න වෙලාවේ එයාටත් කරදර කරන්න හොඳ නැහැ. උදුළු ගාන ඒවා, පෝර දාන ඒවා,
කුමින මොන හරි කරන ඕනම නඩත්තු කටයුත්ත මුල් මාස 4 තමයි අපි කරන්නේ. ඊතුරු මාස 4 තනකොළ සුද්ධ කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. මොකද වගාව යාන් වෙලා තියෙන්නේ. ඒතර එන තනකොළ ප්‍රමාණය අඩුයි. ඉතින් එහෙනම් උදුළු ගාණ්ඩාරම්ම නම් මොනක්වත් අවශ්‍ය වෙන්නේ නැහැ. ඔයාලට පේනවා මෙතන තියෙනවා පොහොර වර්ග 3ක්. මෙතන සුදු පාටට තියෙන යූරියා පොහොර එක, ඊළඟ තියෙන TSP කියන අලු කැට පොහොර කියලා කියනවා. ඊට පස්සේ රතු කැට කියලා කියනවා මේ MOP වර්ග. මේ වර්ග 3 තමයි අපි මූලිකව පොහොර යොදන්නේ. එතකොට මේ රසායනික පොහොර යොදනකොට අපි හිටවලා සති 2කට පස්සේ තමයි රසායනික පොහොර දාන්නේ. හිටවන අවස්ථාවේ දාන්නේ නැහැ. එතන මූලික පොහොර විදිහට අපි දාන්නේ ඒ විදිහට. එතකොට එහෙම දාද්දී මේ වර්ග 3 එකට කලවම් කරලා තමයි අපි දාන්නේ. සාමාන්‍යයෙන් අක්කරයක් ගත්තොත් අක්කරයකට යූරියා කිලෝ 34යි, TSP කිලෝ 48යි, MOP කිලෝ 50යි. එතකොට ඒ ප්‍රමාණය තමයි අපි එකට කලවම් කරලා ගත්තට පස්සේ සාමාන්‍යයෙන් මෙන්න මෙහෙම කරාම පතක වගේ ප්‍රමාණයක් තමයි අපි ගහකට දාන්නේ. ඔන්න ওই ප්‍රමාණයක් ඔන්න ගහකට වටේට දානවා. ඔච්චරයි දාලා ඊට පස්සේ මොකද කරන්නේ අපි? පස් වලින් වහන්න ඕනේ. එහෙම නැත්නම් මේ රසායනික පොහොර හයියෙන් වැස්සොත් මේක දිය වෙලා යනවා. ඊට පස්සේ මේ යූරියා කියන එක ජලයට වාෂ්ප වෙලා යනවා. ඒ නිසා අපි මේක අර නිරාවරණය වෙන එක වළක්වන්න පස් පොඩ්ඩක් ලං කරනවා. උදැල්ලකින් අපි පස් ටිකක් අරගෙන මේක වටේ ලොච්චරයි කරන්නේ රසායනික පොහොර දානවා කියලා. මාස 2කමාරකදී කරනවා. අපෝ 4කමාරෙදි 4කමාරෙදි කරනවා. මතු පිට පොහොර වාර 2ක් දානවා. ඒ දානකොට දාන්නේ දැන් මේක මූලික පොහොරනේ. දෙවනියට අපි දාන්නේ යූරියයි MOP විතරයි. TSP කියන අලු කැට එක දාන්නේ නැහැ. ඇයි අලු කැට එක ඒ අවස්ථාවේදී අවශ්‍ය වෙන්නේ නැහැ. එතකොට දාන්නේ ඊට පස්සේ මාස 4කමාරෙදි දාන්නේ යූරියයි MOP විතරයි. ඒ වර්ග දෙක විතරයි. මේ රසායනික පොහොර අත්‍යවශ්‍යම නැහැ. නමුත් මෙහෙම එකක් තියෙනවා කියලා පෙන්වන්න අවශ්‍ය නිසා තමයි ඔයාලට මේක කරේ. අත්‍යවශ්‍ය නැහැ. දැන් අපි සාමාන්‍ය කාබනික වගාවට යන්න කියලානේ කියන්නේ. එන ටිකක් මහා පරිමාණයෙන් කරනවා නම් අස්සන්න වැඩියෙන් බලාපොරොත්තු වෙනවා නම් පිටරට අරිනවා නම් ගොඩක් කල රසායනික පොහොර දාන්නේ නැහැ. කාබනික පොහොර වලින් යන්නේ. ඉතින් මෙන්න මේ වගේ පස්ලම් කිරීම කරනවා. හරි මහත්මයා දැන් අපි වගාවක් ස්ථාපිත කරලා මේ වගාව කරගෙන යනකොට ලෙඩ රෝග එනවා. ඉතින් මේ ගැන අපිට පොඩි පැහැදිලි කිරීමක් කරලා මේක මර්ධනය කරගන්නේ කොහොමද කියලාත් අපිට කියලා දෙන්න. දැන් ඇත්තට මඤ්ඤොක්ක වගාවට හැදෙන ලෙඩ රෝග ඉතාමත් අඩුයි. විශේෂයෙන්ම කෑගල් දිස්ත්‍රික්කයේ ගත්තොත් අපිට තියෙන්නේ ලංකාවෙත් ගත්තාම ගොඩක් වෙලාට වෛරස් එක තමයි තියෙන්නේ. විචිත්‍ර වෛරස් එක තමයි මඤ්ඤොක්ක වලට තියෙන ලොකුම අපි හානිය තියෙන්නේ. ඒතර වෛරස් එක ආවොත් අපිට ඒකට බෙහෙත් නැහැ. අන්න ඒක තමයි අපේ ලොකුම ප්‍රශ්නේ තියෙන්නේ. ඒ හින්දා ඒ සඳහා අපි රෝපණ ද්‍රව්‍ය ගන්නකොට රෝපණ ද්‍රව්‍ය වලින් තමයි මේ ගොඩක් වෙලාවට එන්නේ. රෝපණ ද්‍රව්‍ය අපි නිරෝගී වගාවකින්, ඒ කියන්නේ වෛරස් එක නැති වගාවකින් තමයි රෝපණ ද්‍රව්‍ය ගන්න ඕනේ. එතකොට වෛරස් එකක ලක්ෂණය තමයි මේ පත්‍ර සුදු පාට වෙනවා. සුදුයි කොළයි නාරටි දික් වෙලා එනවා. අන්න ඒක තමයි වෛරස් එක කියලා කියන්නේ. ඉතින් එහෙම විභාගයක් දැක්කොත් අපිට පුළුවන් වගාවෙන් අයින් කරගන්න. මොකද ඒ වෛරස් එක බෝ වෙනවා. එකක් අපි අතින් බෝ වෙනවා. ඒ කියන්නේ අපි මේකේ අතු කඩලා ඉවරලා ගිහලා තව ගහක් අත්තක් ඇල්ලුවොත් වෛරස් එක බෝ වෙන්න පුළුවන්. ඊට අමතර මේ ගහේ යුෂුරා වෙන සත්තු මගින් මේක ව්‍යාප්ත වෙන්න පුළුවන්. ඒ නිසා මේකට විශේෂයෙන්ම පිටිමකුණගේ හානිය සහ සුදු මැත්තගේ හානිය එනවා. ඒතර මේ හානි දෙක අපිට මර්ධනය කරගත්තොත් මේ වෛරස් එක බෝ වෙන එකත් අපිට වළක්ව ගන්න පුළුවන්. මෙන්න මේ ගහේ ගත්තොත් එහෙම අපිට මේ මෙතන තියෙනවා පිටිමකුණගේ හානිය. මේ පිටිමකුණ අපිට පේන්න තියෙනවා. මේ තියෙන සුදු පාටට මේ පිටිමකුණ දක්නට ඉන්නවා. එතකොට ඒක අපිට පාලනය වෙනවා සාමාන්‍යයෙන් අපිට ලොකු වැස්සක් ආවොත් ඒ වැස්සට අර පිටිමකුණගේ පිටපැත්තේ තියෙන සුදු පාට ටික හේදිලා ගියොත් එහෙම මේක මර්ධනය වෙනවා. මොකද සමහර වෙලාවට එයාට ජීවත් වෙන්න අමාරුයි. එයාගේ වටේ තියෙන සුදු පාට ගතිය අඩු වුනහම ඒත් එක පිට ඉන්න සත්තු ඇවිල්ලා එයාව අල්ලගෙන කන්න පුළුවන්. ඒකෙන් අපිට ස්වභාවිකව මර්ධනය වෙනවා ලොකු වැස්සක් ආවොත්. එහෙම නැතුව අපිට මේ පිටිමකුණා සහ සුදු මැස්සගේ හානිය වැඩිපුර ව්‍යාප්ත වෙන්නේ පායන කාලේ. මොකද එයාගේ වර්ගය බෝ කිරීමේ හැකියාව වැඩි මේ පායන කාලෙදී. එතකොට පායන කාලයකදී අපිට මේ වගේ වගා හානියක් දරුණුවට ආවොත් අපිට පුළුවන් සංස්ථානික කෘමිනාශකයක් පාවිච්චි කරලා මේක මර්ධනය කරගන්න පුළුවන්. හරි මේ එහෙමනම් ඔබ දන්නවා දැන් මේ මඤ්ඤොක්ක දණ්ඩක් හිටවලා නඩත්තු කරලා පොහොර දාලා නඩත්තු කරන යන ගැටලු අපි සියල්ල කතා කරා. තවත් ඔබට ගැටලු වෙන්න පුළුවන් මේ ශිෂ්‍යය වැඩ කරගෙන යනකොට. අපිට කියන්න අපි සූදානම් නිරන්තරයෙන් ඔබට ඒ සඳහා අවශ්‍ය සහාය ලැබලා දෙන්න. දැන් අපි පැලයක් හදාගන්න හැටි මේ දණ්ඩක් හදාගන්න හැටි නිවැරදිව දන්නවා. ඒ වගේම නඩත්තු කටයුතුත් අපි දන්නවා. ඊළඟට බලමු අද අපි කියනවනේ මේකේ අස්වැන්න කී ගුණයකින් ගන්න පුළුවන්ද? සාමාන්‍යයෙන් අවම කිලෝ 2කමාරක් ගත්ත හැකි මේක ගහකින්. හරි එහෙමනම් අපි බලමුද මඤ්ඤොක්ක පඳුරක් ගලවලා ඔය කියන අස්වැන්න තියනවාද කියලා. මඤ්ඤොක්ක වර්ගයේ අනුව අස්වැන්න නෙලන කාලය වෙනස් වෙනවා. කිරිකවඩි මඤ්ඤොක්ක නම් අපි මාස 6න් අස්වැන්න නෙලන්න පුළුවන්. MU 51 වර්ගයේ නම් අපි මාස 9ක් 10ක් යනකොට අස්වැන්න නෙලන්න ඕනේ. දැන් මෙතන මේ තියෙන වගාවට ඒ වගේ අස්වැන්න නෙලන්න සුදුසු අවස්ථාවේ තියෙන වගාවක්. දැන් ඔයාලට පේනවා ඇති ඉස්සෙල්ලා මම කිව්වා වගේ මේ ගහේ අතු දෙකක් නඩත්තු වෙලා තියෙනවා. එකක් කපලා තියෙනවා. මේ අනිත් අත තියෙනවා. දැන් ඒතකොට මේ හිටවන්න ගන්න සුදුසු මෙන්න මේ වගේ මහත මේ දඬුවම් තමයි සුදුසු. එතකොට අපි මේ වගේ අස්වැන්න නෙලන ලෑස්ති වෙනකොට සාමාන්‍යයෙන් මේ ගහකින් අවම ඒ කියන්නේ අවම සාමාන්‍යයෙන් ගහකින් කිලෝ 2කමාරක් ගන්න පුළුවන්. එතනින් එහාට අපිට කිලෝ 5 6 8
තියෙන විදිහට ගන්න පුළුවන්. ඉතින් මේ වගේ හොඳට ගහක් සාර්ථකව හැදිලා තියෙනවා කියන්නේ අපිට හොඳ අස්වැන්න බලාපොරොත්තු වෙන්න පුළුවන්. අර පොඩි දඬු කෑල්ලක් හිටවනවට වඩා. ඒ කියන්නේ විශේෂයෙන්ම කුඹුරු වල හදන මේ වගේ අස්වැන්න ගොඩක් වැඩි වෙන්න හේතුව තමයි මේ පස හොඳට බුරුල්. එහෙමනම් අපි ගොඩ හිටවනවා නම් ගොඩත් හොඳට පස බුරුල් වෙලා දුන්නොත් එහෙම අපිට මේ වගේ හොඳට වගාව සාර්ථකව කරගන්න පුළුවන්. අපි බලමු එහෙනම් මේකේ අස්වැන්න කොහොමද නෙලා ගන්න කියලා. අපිට ඉස්සෙල්ලා මේ අත්ත කපලා අයින් කරලා ඊට පස්සේ මේක හොඳට දණ්ඩ හොල්ලලා ඊට පස්සේ අපිට උස්සලා ගන්න පුළුවන්.